පිරිමි ළමුන්ගේ සහ පිරිමින්ගේ ලිංගික අවයව. මෙම වීඩියෝව ස්වීඩන් RFSU ආයතනයේ නිෂ්පාදනයකි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පරිවර්තනයකි. ඔබ වැඩිවියට පත්වන විට ලිංගික අවයව ඇතුළුව මුළු ශරීරයම වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ලිංගික අවයව මත රෝම වැඩෙන අතර ශිශ්නය සහ වෘෂණ කෝෂ ප්‍රමාණයෙන් වර්ධනය වෙනවා. ලිංගික අවයවවල වර්ණය තරමක් අඳුරු පැහැවිය හැකියි. බොහෝ අය වැඩිවියට පත්වන්නේ අවුරුදු 10 සිට 14 දක්වා කාලයේදී. නමුත් වැඩිවියට පත්වීම ඊට පෙර හෝ පසුවද සිදුවිය හැකියි. ඔබ වැඩිවියට පත්වීම ආරම්භ කළ කාලය අනුව වයස අවුරුදු 17 20 වන තෙක් ඔබේ ශිශ්නය වර්ධනය විය හැකියි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ශිශ්නයේ පෙනුම, හැඩය, වර්ණය, දිග සහ ඝනකම වෙනස් වෙනවා. ලිංගිකව ප්‍රාණවත් නොවූ ශිශ්නයන් වල ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් පවතින අතර ලිංගිකව ප්‍රාණවත් වූ ශිශ්නයන් අතර ප්‍රමාණයේ වෙනස අඩුයි. ශිශ්නය උත්තාපක පටක නොහොත් ඉරෙක්ටයිල් ටිෂූස් 3කින් සමන්විත වෙනවා. ඉරෙක්ටයිල් ටිෂූස් නොහොත් උත්තාපක පටක රුධිරයෙන් පිරියා හැකි මෘදු පටකයක්. ශිශ්නය රුධිරයෙන් පිරී යන විට එය ඍජු වී දැඩි බවට පත්වනවා. ශිශ්නයේ කෙළවර ඇති ශිශ්න මුණ්ඩය ස්පර්ශයට ඉතා සංවේදී. ශිශ්න මුණ්ඩයට යටින් පිහිටා ඇති ෆෙනුලම් නොහොත් තන්තුමේ පටිය විශේෂයෙන්ම සංවේදී. වෘෂණ කෝෂය තුළ වෘෂණ අපිවෘෂණ සහ අපසාහී වාහිනිය නොහොත් වාස් ඩිෆරන්ස් පිහිටා තිබෙනවා. වෘෂණ ස්පර්ශ කළහොත් ඒවා සම්පූර්ණයෙන්ම සුමට නොවන බව දැනෙන්න පුළුවන්. ඒට හේතුව වෘෂණ අසල අපවෘෂණ පිහිටා ඇති නිසායි. වෘෂණ ශුක්‍රාණු සහ ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවනවා. වෘෂණ විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වීම සහ විවිධ උසින් පිහිටීම සාමාන්‍ය දෙයක්. ශුක්‍රාණු නිරන්තරයෙන් නිපදවෙන අතර ඔබ කොපමණ වාරයක් ශුක්‍රාණු පිට කළත් ඒවා කිසිවිටකත් අවසන් වන්නේ නැහැ. ශුක්‍ර තරල සහ ශුක්‍රාණු යන්න වෙනස් ලෙස පෙනෙන්නට පුළුවන්. පිටවන ශුක්‍ර තරලවල ප්‍රමාණය තේහැඳි එකක් හෝ දෙකක ප්‍රමාණයක් විය හැකියි. ශුක්‍රාණු පිටවීමට පෙර ස්‍රාවයක් පිටවීම සිදුවනවා. එයින් මුත්‍ර මාර්ගය ලිහිසවන අතර ශුක්‍රාණු පිටවීම පහසු කරනවා. පූර්ව ශුක්‍ර තරලය අවස්ථාවෙන් අවස්ථාව අනුව පිටවන ප්‍රමාණය වෙනස් විය හැකියි. පූර්ව ශුක්‍ර තරලය සහ ශුක්‍ර තරලය එකිනෙකට වෙනස්. පෙරසම ශිශ්නයේ හිස ආරක්ෂා කරන අතර එය විශේෂයෙන් මෘදු සහ සංවේදී එකක්. සමහර පුද්ගලයන්ට විශාල පෙරසමක් තිබෙන නමුත් සමහරක්ගේ පෙරසම සම්පූර්ණයෙන් ආවරණය නොවේ. චර්මච්ඡේදනය ඇතැම් අවස්ථාවල වෛද්‍ය හේතුන් මත සිදු කරනු ලබනවා. උදාහරණයක් ලෙස පෙරසම ඉතා තදවීම හේතුවෙන් චර්මච්ඡේදනය සිදු කරනු ලබන අතර මූලික වශයෙන්ම මෙය සිදු කරනු ලබන්නේ සම්ප්‍රදායක් ලෙසින්. චර්මච්ඡේදනය සාමාන්‍යයෙන් ආරක්ෂිත ක්‍රියාපටිපාටියක් වුණත් එලෙස පටක ඉවත් කිරීමේ යම් අවදානමකුත් තිබෙනවා. මේ නිසා පසු කාලීනව ශිශ්න මුණ්ඩේ සංවේදීතාව අඩුවිය හැකියි. ශිශ්නය සහ ශිශ්න මුණ්ඩය පිරිසිදු කිරීම සඳහා පෙරසම ඈත් කොට නිවුණු ජලය සහ මෘදු සබන් යොදා එය සේදීමට හැකියි. එසේ සේදීම දිනකට එක්වරක් ප්‍රමාණවත්. ඔබ නිතරම සබන් භාවිතා කොට ශිශ්නය සහ ශිශ්න මුණ්ඩය සෝදන්නේ නම් සම වියලී යාමට පුළුවන්. එයින් රිදීම, කැසීම සහ වේදනාව ඇතිවිය හැකියි. ඔබගේ සමෙහි වියලි බවක් දැනෙන්නේ නම් මොයිස්චරයිසින් ක්‍රීම් එකක් භාවිතා කරන්නට පුළුවන්. ස්වයං වින්දනය යනුවෙන් අදහස් කරන්නේ ඔබ ඔබේ ලිංගික අවයව හෝ ඔබේ ශරීරයේ අනෙකුත් කොටස් පිරිමැදීමෙන් ලබන වින්දනය. බොහෝ අය ස්වයං වින්දනයේ යෙදෙන අතර ඔවුන් එසේ කරන්නේ තෘප්තිය සඳහායි. ස්වයං වින්දනයේ යෙදීම ශරීරයට හානිදායක නොවන අතර එමගින් ඔබට ඔබේ ශරීරය සහ ඔබේ ලිංගික තෘප්තිය දැනෙන ආකාරය වටහා ගැනීමට උපකාරී වෙනවා. කලාතුරකින් ශිශ්නය ඍජු කර ගැනීමට හෝ ඍජුව පවත්වා ගැනීමට අපහසුතාවක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.
ඔබ ආතතියෙන්, කනස්සල්ලෙන්, ආදරයෙන් නොසන්සුන්ව හෝ ලිංගිකව හැසිරීමට කැමැත්තක් නොමැති අවස්ථාවල මෙය සිදුවීමට හැකියි. නමුත් එය ඇතැම් ඖෂධ හෝ රෝග වැනි වෙනත් තත්ත්වයන් නිසාද සිදුවිය හැකියි. ඔබට ශිශ්නය ඍජු කර ගැනීමට හෝ ඍජුව පවත්වා ගැනීමට අපහසු නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබේ වයස කුමක් වුවත් ඔබට ඔබේ ලිංගික අවයව පිළිබඳ ප්‍රශ්න සහ සිතුවිලි ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඔබට මේ සම්බන්ධයෙන් ගැටලු ඇතනම් හෝ කතා කිරීමට කෙනෙකු අවශ්‍ය නම් ලිංගාශ්‍රිත රෝග සායනයක රෝහලක වෛද්‍යවරයෙකුගේ හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ සහාය ලබා ගන්න.